ඕ රාම් ඔබ දකින්නකම් මට ඉවසුමක් නෑ. එක දවසක් රාවණාගේ සහෝදරිය ලස්සන කුමාරිකාවක් වගේ පෙනී හිටියා. එයාට ඕන වුණේ රාම්ව වශී කරගන්න. මේනේ රාම්. රාම් ඔබ ගොඩාක් ලස්සනයි, ශක්තිමත්, ඒ වගේම කඩවසම්. මන් තීරණය කළා ඔබ සමග විවාහ වෙන්න. ඒක කරන්න පුළුවන් දෙයක්ද කියලා මගේ බිරිඳගෙන් අහන්න වෙනවා. අයියෝ මගේ සහෝදරයට ඔයාගේ යෝජනාව කරන්න නැත්තේ. එයාත් බොහොම හොඳ කෙනෙක්. ඒ වගේම එයා තාම අවිවාහකයි. එයාත් ගොඩාක් කඩවසම්. මගේ සහෝදරය කඩවසම් තමයි. ඒත් මමත් එයාට දෙවෙනි වෙන්නේ නැහැ. ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා තමයි මේ ලෝකෙන් දෙවෙනියට ලස්සන කෙනා කියලා? ඔබ හරි. මම ඇත්තටම ගොඩාක් ලස්සන නැහැ. කවුද ඇත්තටම මට වැඩිය ලස්සන? එන්න එන්න මං අඳුන්වලා දෙන්නම්. මේ මගේ බිරිඳ සීතා. මට වඩා ලස්සන කිසිම කෙනෙක් මම මේ ලෝකේ ඉතුරු කරන්නේ නෑ. මං ඔබව ලස්සන ගෑණියෙක් කරනවා. රාම් අයියෝ අයියේ. මගේ නහය. මම ඔබව විනාශ කරනවා. පලි ගන්නවා. ඔබව විනාශ කරනවා. රාම් නුඹ කොහොමද මගේ සහෝදරියට එහෙම දෙයක් කළේ? ඇයි නුඹ එයාට එහෙම කරන්න දුන්නේ? මං හිතුවේ එයාගේ ලස්සන කුමාරි අව ලස්සන කරන්න. ඒත් එයා මාව ලස්සන කරා. දුක් වෙන්න එපා සහෝදරිය. මම උඹට ඔහු ගෙනල්ලා දෙන්නම් උදේට රසවත් ආහාරයක් කරලා. අමතිය රජතුමාගේ සහෝදර කුම්භකර්ණ අවදි කරනු රාම්ට පාර දීම සඳහා ඔහු යවනු. මට හිතෙන්නේ ඔහුගේ ස්පොට් එකටවත් දැනෙන්නේ නෑ වගේ. උතුමාණෙනි මා පිළිගන්නවා ඔබේ සහෝදරයා දක්ෂයි. ඒත් ඔහු මාස 6ක් තිස්සේ නිදි. අපිට ඔහු හැරවන්න බැරි වුණා. මට කරපු දෙයට ඔය සීතාගෙන් පලි ගන්න ඕනේ. ඔය ගෑණිගේ ලස්සන නැති කරන්න ඕනේ. ඇය ඒ තරම්ම සුන්දරද? ඇය තරම් ලස්සන කාන්තාවක් මම මේ මුළු ලෝකෙම දැකලා නෑ. ඔබට කියන්න අයියේ ඇගේ කොණ්ඩේ රන්වන් පාටයි. එයාගේ පාට හරිම ලස්සනයි. එයා දකින්න ඕනම කෙනෙක් වශී වෙනවා. එයා මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ දක්ෂ රජ කෙනෙක් වෙනුවෙන්. එයාට අර රාම්ව කොහොමවත් ගැලපෙන්නේ නැහැ. එයාට ගැලපෙන්නේ ඔබ වැනි බල සම්පන්න සූර වීර දක්ෂ රජ කෙනෙක්. Come down the reach to the forest. The one that we see will be there. Prince Ram will pay dearly with Sita. The picture of beauty so rare. Now is the time for vengeance is mine. For vengeance is mine. ඔන්න අපි ආවා කියපු විදිහටම අවශ්‍ය තැනටම ආවා. හිතපු විදිහටම අපි ආවා. ඔව් අන්න හරි. අපි තවත් පරක් නොවී යන්න ඕනේ. මේ තමයි මං හදපු හොඳම සැලැස්ම. ඇත්තමයි ගොඩාක් සුන්දරයි. හරිම පුදුමයි. ඒනම් දෙවියන්ගේ තෑග්ගක් වගේ. රාම් අනේ හරි ලස්සනයි නේද රාම්? මං වෙනුවෙන් ඒ සතාව මට අල්ලලා ගෙනල්ලා දෙන්න. මං ඒ වගේ ලස්සන සතෙක් විතර කලින් කවදාවත් දැකලා නෑ රාම්. ඔයා කියනවා නම් මං ඒක කරන්න. ලක්ෂ්මන් සීතෝ හොඳින් බලා ගන්න. මොනවා? ඒනම් හරිම අමුතු සතෙක්. ඒ කවුද කියලා දැනගන්න කරන්න ඕන එක දෙයයි.
හැම බලයක්ම නැති වෙන්නයි යන්නේ. ලක්ෂ්මන් ඔයාට හොඳ කවුරුහරි කෑ ගහන සද්දයක්. රාම්ට මොකක් හරි කරදරයක් වගේ. එයාට වගේ උදව් ඕනේ. දැන් හරි. සීතා මේ සීමාවෙන් පිට යන්න එපා. ඇතුළෙම ඉන්න. එතකොට ඔබට ආරක්ෂාව තියෙනවා. මම රාම් එක්ක ඉක්මනට එන්නම්. දැන් ඉතින් සීතා මගේ ළඟට ලේසියෙන්ම ගන්න පුළුවන්. කාරුණික දරුව මා පැමිණියේ ආහාර පිණිස ඔබෙන් යමක් ඉල්ලා ගැනීමට. මෙන්න ඇවිත් ගන්න. මේමන පුදු බැද්ද කවුරු හරි ඔබව ආරක්ෂා කරලා ගිහින් මට මෙතනින් ඉදිරියට එන්න බෑ. ඔබට පුළුවන් එළියට එන්න. එන්න දරුවා. ඒක කරන්න බෑ. බෑ. ඔබ මේ දුප්පත් තාපසවරයාට ඔබේ සුරතින්ම ආහාර නොදුන්නොත් මම ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාප කරනවා. ඒ සාපය ඔබට දරා ගන්න බැරි වේවි. ඔබ ස්වකීය කැමැත්තෙන්ම මේ ආහාර මට පිළිගන්වා ආශිර්වාද ලබා ගත යුතුයි. ලක්ෂ්මන් රාම් ඇයිවා සීතව තනියම දාලා ආවේ? ඇයි මෙහෙට ආවේ? ඔබ කෑ ගහන සද්දය වුණා. ඒකයි මං ආවේ. අයියෝ මේක උගුලක්. අර විරූපී වඳුර තමයි මේ හැම දෙයක්ම කරන්න ඇත්තේ. සීත ඉන්නේ අනතුරක. අපි පුළුවන් තරම් ඉක්මනින් එතනට යමු. සීතා! ඕමිනා! ආරක්ෂකයා! මට උදව් කරන්න! අයෝ අතල්ල! අදී! ඇයි යන්න දෙනවා? ඇයි යන්න දෙනවා? විනාශ වෙන්න දාන්නේ කෙනෙක් නෙමෙයි. අරිනවා ඒව! වෙන්න දෙන්න බා! වෙන්න දෙන්න බා! ඉහළට! 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 ආරක්ෂකයා! අනේ මම බේරගන්න! ජංගලන්න තියෙනවා. මං කීවද යවුනේ. ඔක තමයි තොණ්ඩුවම. ආරක්ෂකයා! දැන් කාටවහගෙන ඉන්නවා. තමා බේරගන්න දැන් කාටවත් බෑ. කාටවත් බෑ. මේක කරන්න ඇත්තේ රාවණා. මම ඇයව හැම මොහොතකම ආරක්ෂා කළා. කවදාවත් ඇයව තනි කළේ නැහැ. ඌ මගෙන් ඇයව උදුරගත්ත ලක්ෂ්මන්. මම ඌට හොඳ පාඩමක් උගන්වනවා. මේ කරපු දෙයට මං දිවුරල කියා හිටිනවා. ඌට යහතින් ඉන්න ඉඩ දෙන්නේ නැහැ මම ලක්ෂ්මන්. මම ඌව විනාශ කරලා දානවා. රාම් ඉවසන්න. ඔබ හැමතිස්සෙම කියනවා තරහා වෛරය කියන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා. ඔබ මුළු ලෝකෙම දිහා කරුණාවෙන් බලන කෙනෙක්. අපි වෛර කරන්න හොඳ නැහැ. බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ. ඔබ හරි ලක්ෂ්මන්. දැන් ඔබ තමයි මට මඟ පෙන්වන්න ඕන මගේ සහෝදරයා. මම ඒකට සූදානම්. හරිනේ?
ලක්ෂ්මන් මේ මුවපැටිය අපිට සීතගෙන මොන හරි දෙයක් කියන්න හදනවා වගේ. මෙයා අපට පෙන්නාවේ රාවණ සීතව ගෙනිච්ච කොයි දිසාවටද කියලා. ඉක්මන් කරන්න රාම්. අපි යාගේ පස්සෙන් යමු. එන්න.